ටෙක්නෝජයක හැමතිස්සම ඉම්පරූ වෙන ගමන් තියෙන්නේ අපි හිතාගන්න බැරි එක පැතිවලට යන ගමන් තියෙන හැබැයි මන්දකින ප්‍රශ්නයක් තමයි ටෙක්නෝල්ජය කොහොම තියෙනවා හැබැයි තමන්ට තියෙන රික්කාමන්ට එක මොකක්ද කියලා කියා ගන්න බෑ මිනිස්සුන්ට ඒගැන්නේ සමාගතැන් තියෙනවා කන්ෆටබල් සෝන්සල් හිර වෙලා ඒගැන්නේ උදාහරණයක් විදියට කිව්වොත් තමන් මාර එෆර්ට් එකත් දාලා මේක කරනවා හැබැයි ඒකට තවකවර කෙනෙක් ඇවිල්ල කියන නෑ ඔකොහොමන මේ කරන්න මෙහෙම කරන්න කියලා හැබැයි කැමති නෑ කරන්න මොකද එයාලට කන්ෆටබල් සෝන් එක ඉන්න හින්ද අමාරුවෙන් කරන වැඩේ ලේසි වෙනසක් කරනට වැඩි මොකද ගැප් ඇත්තියෙන වෙනස් වෙන්න කැමති නැති එක ටෙක්නෝජයගේ ප්‍රශ්නයන්නේ ටෙක්නෝජික නේ ප්‍රශ්න තියෙන්නේ තමන්ට තියෙන ප්‍රශ්න තවගෙනට කියාගන්න තේරෙන්නෙත් නෑ ඒක කැමතිත් නෑ කොට්ටාස දෙකක් එකක් තමන්ට තියෙන දේ කියාගන්න බෑ ඒක වැබ එක කෙන කැපෑසිටිස් ඒක අපිටත් දැන් ගොඩක් ටෙක්නිකල් තැන්වලට ගියොත් නැත් අපි දන්න ඇති තැනකට ගියොත් ඇත්තරම අපි දන්නෙත් නෑ කොහොමද කියන්නේ කියලා එක වෙනම කතාවක් හැබැයි වෙනස්සෙන්ට කැමති නැති කේස්ස කන ලොකු ප්‍රශ්නය මන්දගෙන තවදේතව කියන මේ ටෙක්නෝලජි හොඳයි මිනිසුන්ට පොඩියර නොලේජ් ගැප් ඇත්තින දවාකිනගේ එකන මිනිසුට මේ ටෙක්නෝලජික තියනවා මම එක මොකට යුස් කරන්න කියන එක හරි දැන් හුද හොඳ උදාහරනැත්තාව මේ චජ්ජිපිට එක තියෙනවානේ චජ්ජිපිට එක ආපු කාලය අපි කලින් ඉපිසෝඩ් කෙත්තෝක කතා කර කියන මිනිස්සු දන්න කොතැන්ට මේක ඇප්ලයි කරන්නේ කොහොමද ඇප්ලයි කරන්නේ ඕන දෙටත් දානවා එපා දේටත් දානවා ඊට පස්සේ ඒක රෙස්ට්‍රික් වෙනකම්ම එක මොකක්කර එකක් කරගන්න ඔය කියන්නේ සම කම්පැනකින් රෙස්ට්‍රික් කරන්න පුළුවන් මොකද ඒක ටූල්ලයක් විදියට යස් කරන්න දන්න එක පිහියක් වුණත් ඒක බෙල්ල කපන්න යස් කරන්න පුළුවන් වෙන මොනාටහර යස් කරන්නත් පුළුවන් හැබැයි ඒක අපි පිය පාවිච්චි කරන්න මොකටද කියලා දැනගෙන ඉන්න ඕ සමහර මේ කැන්නේ ඇත්තරම හොඳ දේට පාවිච්චි කරන්න දැන් ටෙක්නොලජිකත් ඉතින් හොඳ දේට පාවිච්චි කරන්නත් පුළුවන් නරකට දේට පාවිච්චි කරන්නත් පුළුවන් ඉතින් අර නොලේජ් ගැප් එක තමයි ෆිල් වෙන්න ඕනේ ඇත්තරම ටෙක්නොලොජිගේ මන්නන් දකින්න එක තමයි අර මං අහපු මුලින් ප්‍රශ්නේදී කියන මගේ වීව එක